පොට්ටෝ තිබේ. ඉතින් අද ඔයාලත් එක්ක අපි කතා කරන්න යන්නේ ඔයාලා දකින්න ඇති වීඩියෝ එක පටන් ගත්තේම තිබුණා වීඩියෝස් වගේක්. ඉතින් අන්න ඒ විදිහේ වීඩියෝස් කොහොමද හදන්නේ කියලා ඔයාලට සම්පූර්ණ AI යූස් කරලා හදන විදිය තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකක් මේක ඔයාලට සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ප්‍රොම්ප්ට් එකක්. අන්න ඒ ප්‍රොම්ප්ට් එක ඔයාලට ChatGPT හරි ඔයාලා යූස් කරන ඕනම AI කෙනෙක්ට ඔයාලට දෙන්න පුළුවන්. AI chat කරන කෙනෙක්ට දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට සෙන්ඩ් කරාන් පස්සේ අපි බලමු යාළුවගේ රිසල්ට් එක අපිට මොන විදිහට දෙන්නේ කියලා. යාළුවා දැන් ඒකෙදි ඔයාලා දකින්න දෙනවා මිනිහ කියන්නේ කවුරු හරි කනකොට කෑමක් කනකොට අනේ කන කෑමේ ඒ ජීර්ණ ආහාර ජීර්ණ වෙන විදිහ තමයි අන්න ඒ වීඩියෝ එකේ තිබුණේ. ඒක නිකන් අර ඒගොල්ලෝ පෙන්නනවා ජෙනරේට් කරලා. ඉතින් අන්න ඒ විදිහ තමයි කරන්නේ. අපි බලමු කොහොමද ඒ විදිහේ වීඩියෝ එකක් ඔයාලා ජෙනරේට් කරගන්නේ කියලා. ඒක ඇත්තටම ලේසි. මේ වගේ වීඩියෝස් ගොඩක් කට්ටිය බලනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ඇහුවෙන් පස්සේ ඒ ප්‍රොම්ප්ට් එක ඔයාලගෙන් අහලා තිනවා මොකද්ද කන ෆුඩ් එක ඕ ඩ්‍රින්ක් එක මොකද්ද කියලා අහනවා. ඒක අර දැන් ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක දීලා තියෙන්නේ ඕනම කෑමක් ඔයාලට මෙතනින් දීලා මේවා ගන්න පුළුවන් විදිහට. ඉතින් මම මෙන්න මේ විදිහට ඩ්‍රින්ක් එකක් යවනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මුලින්ම ඉමේජ් එකක් තමයි ජෙනරේට් කරගන්න ඕනේ. ඉමේජ් දාලා තමයි අපි ඒකෙදි වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ. අපි බලමු ඊට පස්සේ කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතනදී ඉමේජ් එක ජෙනරේට් කරන ප්‍රොම්ප්ට් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට මේකට AI යූස් කරන්න පුළුවන් Grok AI එක. ඉතින් මම මීට කලින් වීඩියෝස් දාලා තියෙනවා ඔයාලට Grok AI සම්බන්ධයෙන්. ඒවා බලන්න නැති කට්ටිය බලන්න. ඒවා සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි ඔයාලට. මේවට හොඳට views යනවා. මේ වගේ වීඩියෝස් ඕන තරම් Facebook YouTube ඒ වගේම TikTok වල තියෙනවා. මේවා content monetization වලට ගොඩක්ම යූස් කරන්න පුළුවන් කැටගරිස් තමයි මේවා. මේවට ඔයාලගේ එඩිටිං එක යූස් කරන්න. ඒ කියන්නේ ඔයාලගේ එඩිට් කරන විදිහ වෙනස් කරන්න. එතකොට ඒවට දාන වොයිස් වෙනස් කරන්න. මේකෙන් පුළුවන් ඔයාලට ෆොරින් කන්ට්‍රීස් ටාගට් කරලා ඔඩියන්ස් එකක් අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ගෲප් එකට මේ විදිහට එන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන මේ තියෙන ඉමේජින් කියලා ඔප්ෂන් එක. මේ ඉමේජින් කියන ඔප්ෂන් එකට ඔයාලා එන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි ටයිප් ඉමේජින් කියලා තියෙනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ කියන ඔප්ෂන් එක තියෙන්නේ. මෙතන ඉමේජ් කියන ඔප්ෂන් එකට දාන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක කොපි කරගන්න පුළුවන්. ඔයාලට ආපු පළවෙනි දැන් මෙතනදී අපිට අවශ්‍ය වීඩියෝ එකට අවශ්‍ය කොටස් ඉමේජ් 4ක් විදිහට තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මෙතනට ගිහිල්ලා අපි අර ප්‍රොම්ප්ට් එක මේ විදිහට පේස්ට් කරනවා. පේස්ට් කරාන් පස්සේ මෙතන ඉමේජ් කියන ඔප්ෂන් එක තියෙනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලෝඩ් වෙනවා චූටි වෙලාවක්. අපි බලමු ඊට පස්සේ අපිට ජෙනරේට් වෙලා ඒගොල්ලෝ එවන ඉමේජ් එක මොන වගේද කියලා අපි බලමු. මෙන්න මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉමේජස් ජෙනරේට් වෙලා යනවා. මම කොකාකෝලා කියලා දාලා තිබ්බේ. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොකාකෝලා එකක් මේ විදිහට බොන විදිහේ ඉමේජස් ටිකක් තියෙනවා. මෙතනින් ඔයාලට කැමති ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මෙතනදී වීඩියෝ එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. නමුත් මෙතනදී වීඩියෝ එක අපිට අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ඉමේජ් එක විතරයි. මේක් වීඩියෝ කියන එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපුවහම මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන රයිට් ක්ලික් කරලා save images කියන ඔප්ෂන් එක දීලා ඔයාගේ මෙන්න මේ විදිහට save කරගන්න පුළුවන් ඉමේජ් එක. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් දීලා තියෙන අපිට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තියෙනවා තවත් අපිට ප්‍රොම්ප්ට් වගේක් ඉමේජ් කිහිපයකට ඇවිත් තියෙනවා. මේ සියල්ලම ඔයාලට මෙන්න මේ විදිහට පේස්ට් කරලා ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ යාලා වෙනම විදිහට ප්‍රොම්ප්ට් එකට අදාළ වෙන්න ඔයාලට ඉමේජස් ජෙනරේට් කරලා දෙනවා ඒගොල්ලෝ. ඉතින් අපි බලමු මේ ඉමේජස් ටික ඩවුන්ලෝඩ් කරගත්තායින් පස්සේ කොහොමද ඔයාලා වීඩියෝ එක හදාගන්නේ කියලා. මොකද වීඩියෝ එක හදන්නත් වෙනම ඒගොල්ලෝ අපිට
වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් ChatGPT හරහා අපිට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කොටසින් කොටස සම්පූර්ණ වීඩියෝ දැන් ඔයාලා දන්නවා Grok AI එකේ සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් ජෙනරේට් කරන්න බෑ. ෂෝට් වීඩියෝස් තමයි ජෙනරේට් වෙන්නේ. ඉතින් අපි මුලින්ම ඉමේජස් ටික ඩවුන්ලෝඩ් කරගමු. ඔයාලට අවශ්‍ය නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනින්ම වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. නමුත් වීඩියෝ ජෙනරේට් වෙද්දී ඔයාලට කියන්න තියෙන්නේ මේකෙදී වීඩියෝ ජෙනරේට් වෙනකොට මෙතනදී අර අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක යනුව නෙමෙයි මේකෙදී වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. දැන් මෙතනදී ඔයාලට පේනවා මේ කොකාකෝලා දැන් අපිට අවශ්‍ය වෙන කටින් දැන් මේ උඩ නාලය හරහා තමයි කොකාකෝලා එන එක තියෙන්න ඕනේ. දැන් මෙතනදී අපිට ජෙනරේට් වෙලා තියෙන එක ඔයා පොඩ්ඩක් හරියටම බලන්න. බොටල් එකෙන් කෙලින්ම මේකට කොකාකෝලා වැටෙන විදිහට තමයි මේකේ තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් නම් ගැලපෙනවා ඒකට. අපි බලමු එක ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන ඩවුන්ලෝඩ් කරගෙන කොහොමද ඒක කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට මම මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නම්. ඊට පස්සේ ඊළඟ එකත් මෙන්න මේ විදිහට දාලා මම මේ විදිහට සෙන්ඩ් කරනවා. අපි බලමු ඊට පස්සේ කොයි වගේ රිසල්ට් එකක්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේක හරිම ලේසි වැඩක්. ඔයාලට අර හිතන්න පුළුවන් නම් සුපිරි මැච් එකක් ගහන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේකෙන් ඔයාලට ඔයාලා දාන ඒ කියන්නේ ඔයාලා දාපු ලින්ක් එක හෝ ඒකේ ෆුඩ් එක අනුව ඔයාලා පොඩ්ඩක් බලන්න. හරිද? මේ ඒකට ගැලපෙන විදිහට දැන් මෙතන පෙති වගේක් නේ තියෙන්නේ. මේ පෙති ගැලපෙන්නේ නැහැ මට හිතෙන විදිහට. ඔයාලගේ මේ ඔයාලා දැන් දියරයක් නම් දැම්මේ. ඒතර පෙති විදිහට ඔයාලට මේක ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා ඒක ගැලපෙන එකක් ඔයාලා අනිවාර්යයෙන්ම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මුලදී ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේකත් මේවා කරලා මේකත් සෙන්ඩ් කරනවා. ඊට පස්සේ බලමු අපි කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ විදිහට වඩ මේ 5 6 7 8 මේ විදිහට තියෙනවා සයිඩ් ඉෆෙක්ට් සීරීස්. ඒවා එහෙම ඔක්කොටම මේ ඉමේජස් ජෙනරේට් වෙනවා. අපි මම සම්පූර්ණ වීඩියෝ එකේම මේ සම්පූර්ණ ගැනම කතා කරනවා. ඊට බලමු. ඒ ඔක්කොම වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. ඉමේජස් ටිකත් ඔක්කොම මම මේකෙදි ගන්නවා. ඒ කියන්නේ මේ වීඩියෝ එකේදී වෙන්නේ වෙබ් ඔන දියරෙන් හම්බෙන සයිඩ් ඉෆෙක්ට් එහෙම නැත්නම් එකෙන් හම්බෙන බෙනිෆිට් ඒ සියල්ලම මේකෙදී වීඩියෝ එකක් විදිහට ජෙනරේට් වෙලා පේනවා. ඒක තමයි මෙතනදී අපි කරන හොඳම දේ. ඒතකොට දැන් අර මේක බලන්න ගොඩක් කට්ටිය කැමති වෙනවා. මොකද ඒ කුතුහලයක් තියෙනවානේ මේවා බිව්වහම මොකද්ද වෙන්නේ? මේ වගේ මොකද්ද වෙන්නේ? ඒ වගේ දේවල් තියෙනවානේ. අන්න ඒ හින්දා ඒගොල්ලෝ ඒකට කැමතියි. ඉතින් අපි බලමු මේ විදිහට ඉමේජස් ජෙනරේට් කරගෙන වීඩියෝ එකක් හදලා මේ වීඩියෝ වලට ඔයාලට කොයි වගේ අවුට්පුට් එකක් එයිද? එතකොට මේකෙන් ඔයාලට මේ මම කියන එක ඒ කියන්නේ ඔයාලා වීඩියෝ පටන් ගත්තේ දකින්න ඇතිනේ. මේ වගේ වීඩියෝස් වලට ගොඩක් කට්ටිය කැමතියි. ඒ කියන්නේ ලොකු දෙයක් නැති වුණාට මේ වගේ දේවල් බලන්න ඔයාලට ෆොරින් කන්ට්‍රීස් ටාගට් කරන්න සුපිරිම මෙතඩ් එකක් තමයි මෙන්න මේ නිච් එක. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මම වීඩියෝ එක දැන් මෙතනින් එහාට skip කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේ විදිහට අන්තිම ඉමේජ් එකත් අපිට දීලා තිබ්බ prompt 12න් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ prompt 12න් අපි අන්තිම prompt එකත් මෙන්න මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි බලමු ඊට පස්සේ ඔයාලා කොයි විදිහටද වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි වීඩියෝ එක ජෙනරේට් කරන්නේ. මේක ලොකු වීඩියෝ එකක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ෂෝට් වීඩියෝ එකක් තමයි වෙන්නේ. ඒත් දැන් ඔයාලගේ අර අපි දාගත්ත ඉමේජස් තියෙනවානේ. මේ ඉමේජස් ටිකට හරියන්න වෙන වෙනම වීඩියෝස්කුත් අර පොඩි වීඩියෝස් සේවලා තියෙනවා. මෙන්න මේ තියෙන වීඩියෝ ඉන්ස්ට්‍රක්ෂන් කියලා. එතකොට මෙන්න මෙතනදී තප්පර 5ක 5ක් 10ක් අතර වීඩියෝ තමයි එන්නේ. මේක කොපි කරගන්න මේ විදිහට. නැතත් මෙන්න මෙතනට එන්න. මෙතන ඔයාලා මේ ඉමේජ් කියලා සිලෙක්ට් කරලා තියෙන එක වීඩියෝ කියන එකට දාන්න. ඔයාලට අවශ්‍ය රෙසොලූෂන් එක මෙතනින් දාන්න පුළුවන්. ඒ රෙසොලූෂන් එක මෙන්න මේ විදිහට දාන්න. දාලා ඔයාලට මෙන්න මේ විදිහට අප්ලෝඩ් ෆයිල් කියන තැනට ගිහිල්ලා ඔයාලා ඩවුන්ලෝඩ් කරපු පළවෙනි ඉමේජ් එක. ඒ කියන්නේ පළවෙනි ඉමේජ් එක මෙතන ඉමේජෙන් පළවෙනි ඉමේජ් එක මේක මේ විදිහට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා අර ඔයාලා ගත්ත ප්‍රොම්ප්ට් එක තියෙනවානේ. මේ තියෙන මෙන්න මෙතනින් මේ විදිහට දෙන්න. ඔයාලා දුන්නත් නැතත් මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. මේවා වෙනවා. නමුත් ඔයා දෙන්න ඕනේ දීලා මෙතනින් මේ විදිහට අප්ලෝඩ් කරපුවම 100ට ගණක් මෙතනින් නැවතත් පේනවා. ඊට පස්සේ අපි බලමු වීඩියෝ එක මොන වගේ එකක්ද මෙතනින් ජෙනරේට් වෙලා එන්නේ කියලා. මේ විදිහට තමයි ඔයාට
මේකේ වැඩ කටයුතු ටික කරන් තියෙන වීඩියෝ ටික ජෙනරේට් කරගන්න තියෙන එකින් එකට වීඩියෝ ටික ජෙනරේට් කරන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. පොඩි පොඩි මහන්සියක් වුණාට ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක එනකොට ගොඩක් වටින වීඩියෝ එකක් මෙතෙන් ජෙනරේට් වෙනවා. එක එක જાතියේ කැම තියෙනවානේ. ඔයාලට මේ හැම එකක්ම මේකෙන් try කරන්න පුළුවන්. මේ වල පළවෙනි එක වැඩ නොකරාට පළවෙනි වීඩියෝ එක ඔයාලට වැඩ කරේ නැහැ කියලා හිතන්න. ඒ වුණාට මේක වැඩ කරන වීඩියෝ එකක් එනවා. ඔයාලා උත්සාහය අතාරින්න එපා. හරියට මේකේ දැන් මේක නිකම්ම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න එපා. ඔයාලට පුළුවන් මේ විස්තර ටික දාලා ඔයා කියන්න මට මේ වීඩියෝ එකට ඔඩියෝ එකක් ඕනේ. මට මේකට ඔඩියෝ එකක් ඕනේ කියලා ඔයා මෙතනින් කියන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ඒ කියන්නේ මේ ඉංග්‍රීසි ඔඩියෝ එකක් කියලා සිංහලෙන් ඉල්ලන්නේ නැහැ. මොකද ෆොරින් කන්ට්‍රීස් වල තමයි ගෙවන ගාන වැඩි. ඔයාලට පුළුවන් චැට් දැන් මේ පේනවනේ වීඩියෝ එක ජෙනරේට් වුණා. මේ තියෙන වීඩියෝ එක කොකාකෝලා එක බොන විදිය මේකෙන් පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ දැන් මේක ඕනනම් ඔයාලා මෙතනින් මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ අපි බලමු. ඊළඟට ඔයාලට මේ ඊළඟ කොටස මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට. මෙන්න මේක මේ විදිහට කොපි කරා. ඊට පස්සේ ඔයාට ඊළඟ ඉමේජ් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම මෙතන මේක ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්නේ. ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ අපි බලමු. මෙන්න මේ විදිහට මම වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් වෙන්න චූටි වෙලාවක් යනවා මේකේ. ඉමේජ් නම් ඩවුන්ලෝඩ් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. නමුත් වීඩියෝ පොඩ්ඩක් වෙලා යනවා ඩවුන්ලෝඩ් වෙන්න. තාමයි ඩවුන්ලෝඩ් එක ඕපන් වුණේවත් නැහැ. ඩවුන්ලෝඩ් වෙන්න ස්ටාර්ට් වුණේවත් නැහැ. හරි මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වුණා වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් බෑක් වෙන්න. බෑක් කරලා නැවතත් මෙන්න මෙතනින් දෙවෙනි ඉමේජ් එක අප්ලෝඩ් කරන්න. මේ විදිහට දෙවෙනි ඉමේජ් එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ අප්ලෝඩ් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට මෙතනින් පේස්ට් කරන්න ඔයාලගේ දෙවෙනි අපිට එපු ප්‍රොම්ප්ට් එක. ඊට පස්සේ මේ විදිහට අප්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. බලමු ඊට පස්සේ කොහොමද මේකේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ කියලා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක මේ විදිහට තමයි අපිට ඇවිත් තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒ වීඩියෝ ජෙනරේටර් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අර ඒගොල්ලෝ දීලා තියෙන ප්‍රොම්ප්ට් වලට අනුවට මේකේ තියෙන වීඩියෝස් සියල්ලම හදා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ ටික මේ විදිහට අර කලින් විදිහටම ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම ජෙනරේට් වුණාන් පස්සේ ඔයාලට පුළුවන් CapCut හරි ඔයාලා වීඩියෝ එඩිට් කරන්න ගන්න ඕනම software එකක් කරහා එකට මේවා ජොයින් කරන්න පුළුවන්. ජොයින් කරලා ඔයාලට පුළුවන් ඒක ඒ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එකක් විදියට හදාගන්න. ඉතින් අන්න ඒක තමයි කරන් තියෙන ලේසියම වැඩේ. මේක එසේ මෙසේ ඔයාලට ගොඩ යන්න පුළුවන් chance නැහැ. මේ සුපිරිම වැඩක්. මේක අනිවාර්යෙන්ම ඔයාලට try කරලා බලන්න. මේකට මේ විදිහම කරන්න ඕනේ කියලා නෑ. මේ ෆොටෝ එකම නෙමෙයි. ඔයාලට වෙන ඕනම නිච්චයක් මේකෙන් යූස් කරන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට ඔයාලා මේක මේ විදිහට වීඩියෝස් ජෙනරේට් කරගන්න. මේක ඇත්තටම ගොඩ යන්න පුළුවන් සුපිරි පාත් එකක්. මේ AI යූස් කරලා ඔයාලා කන්ටෙන්ට් මොනිටයිසේෂන් කරලා එහෙම නැත්නම් මේ වගේ ඔයාලට පුළුවන් මේ වගේ අර වටින වීඩියෝ සීරීස් හදලා මේවා සෙල් කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට වැඩ කටයුතු කරන්න පුළුවන්. දැන් මේකෙත් වීඩියෝ ජෙනරේට් වුණා. මේ තප්පර ගානක් යන්නේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න. ඔයාලා අනිවාර්යයෙන්ම try කරන්න මේ වීඩියෝ ටික ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ මම ඕනනම් CapCut එක හරහත් ඔයාලට මේ වීඩියෝ එක දාලා ඔයාලට පුළුවන් ට්‍රාන්සිෂන් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එක එක ඉෆෙක්ට් දාන්න. ඒ වගේ දාලා ඔයාලට පුළුවන් මෙන්න මේකේ වැඩ කටයුතු ටික ලස්සනට කරගන්න. ඉතින් අපි බලමු වීඩියෝ එක අවසන් වුණාන් පස්සේ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එකේ ඉන්න එකේ මේ ටික ඩවුන්ලෝඩ් කරගත්තාන් පස්සේ අපිට එන අවුට්පුට් එක මොන වගේද කියලා. ඉතින් මම දැන් වීඩියෝ කිහිපයක් ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. මම මේ විදිහට CapCut app එක ඕපන් කරගන්නවා. CapCut app එක ඕපන් කරගෙන අපි බලමු කොහොමද මේකේ වීඩියෝ එක ඕනනම් එඩිට් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට මම new project එකට යනවා. yes මෙතනින් අපි ගත්ත ෆයිල් ටික ගන්නවා. downloads වල මෙන්න මේ විදිහට තියෙනවා වීඩියෝ මෙතන ඉඳන් තියෙන්නේ. ඉතුරු සෙට් එක අපි ගමු මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. පළවෙනි එකේ ඉඳන් මේ පළවෙනි එක මේක ඇඩ් කරලා එමු. ඊට පස්සේ මේක නෙමෙයි පළවෙනි එක. sorry මේක නෙමෙයි පළවෙනි එක. මේක පිළිවෙලට ඔයා ගත්ත පිළිවෙලට අනිවාර්යයෙන්ම බලන්න. පළවෙනි වීඩියෝ එක මෙතනින් ඇඩ් වෙලා තියෙන්න ඕනේ. බලමු. ඇඩ් වෙලා නැත්නම් කොහෙද ඒක? මේ තියෙන පළවෙනි වීඩියෝ එක. මේක මෙතනින් ඇඩ් කරා. ඊළඟට දෙවෙනි එක නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන දෙවෙනි එක. මේ තියෙන්නේ දෙවෙනි වීඩියෝ එක. මේ තියෙන මෙතන නම් 3 4 5 6 7
වෙනකන් තියෙනවා. පළවෙනි එක දෙක තියෙනවා 3 4 5 6 7 තියෙනවා. ඒ ටික ඇඩ් කරා. නැත්තම් ඔයාලට පුළුවන් මේක පිළිවෙලටම මේජර් එක කියන්නේ ඒවා සේව් කරගන්න තියෙන විදිහ. දැන් 1යි 2යි දාලා තියෙන ඊළඟට 3 දැම්මා. ඊළඟට මේ විදිහට සිලෙක්ට් කරලා 4 දාන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතනින් ඔයාලට 5 දාන්න පුළුවන්. මේ විදිහට 6 දාන්න පුළුවන්. ඊට පස්සේ 7 දාන්න පුළුවන්. මෙතන මේ තියෙන දෙවෙනි වීඩියෝ එක මේකත් දැම්මා. හරි මේ තියෙන්නේ ඒතකොට සම්පූර්ණ වීඩියෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් කොටසෙන් කොටසට ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් මේ තියෙන මේවා කැමති එකක් දාන්න පුළුවන්. මේ සමහර ඒවා තියෙන ප්‍රීමියම් වර්ෂන් තියෙන ඒවා. ඔයාලා ඉතින් ඒකෙන් බලන්න ප්‍රීමියම් වර්ෂන් වලටම යන්නේ නැතුව ප්‍රීමියම් බයි ගන්න ඕනේ. මේක ෆ්‍රී දෙන ඒවා තියෙනවා. මේ තියෙන ෆ්‍රී දෙන ඒවා. ෆ්‍රී දෙන ඒවා සාමාන්‍යයෙන් තියෙන ගොඩක් නැහැ. සාමාන්‍යයෙන් ෆ්‍රී දෙන ට්‍රාන්සිෂන් ටිකකුත් තියෙනවා. නැත්නම් නැහැ. ඉතින් ඒවත් බලලා ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් කරගන්න. ටිකක් ගැළපෙන එකක් ඇඩ් කරන්න වීඩියෝ එකට ගැළපෙන එකක්. එහෙම නැත්නම් ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා මෙතන ඉෆෙක්ට් එකක් වුණත් ඔයාලට දාන්න පුළුවන්. ඒ විදිහට දාලා ඔයාලට පුළුවන් මෙතනින් ගලප ගන්න මේ වීඩියෝ එක ලස්සනට. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් කැප්ෂන් දාන්න පුළුවන්. කැප්ෂන් දාන්න කලින් ඔයා මේ අපේ වීඩියෝ එකට අදාළ වෙන්න සබ්ටයිටල් ටිකක් ගොඩනගා ගන්න. please give 1 minute 1 minute subtitle කියලා ඕනම් දෙන්න පුළුවන්. please give දැන් මේ සම්පූර්ණ වීඩියෝ එක ඇත්තේ අපේ බලමු තප්පර 48යි. for subtitle for this full video with in 48 second කියලා වගේ දුන්නා නම් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් ජෙනරේට් වෙලා මෙන්න මේ විදිහට එනවා. මේ තප්පර 3 තුනට මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ටික දාලා මම කලින් ඔඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් වෙබ්සයිට් ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ ටිකට අනිවාර්යයෙන්ම දාන්න. දාපුවහම මේගොල්ලෝ මෙන්න මේ විදිහට ඒ තප්පර ගන්න ඒගොල්ලෝගේ ඔඩියෝ එක එනවා. ඊට පස්සේ ඔයාලට මේ දැන් මෙතනින් ඔඩියෝ එක එනවා කියලා හිතන්නකෝ. මේ ඔඩියෝ ගණන් ඔයාලට මෙතනින් දාන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන්ම ඔටෝ ඔයාලට සබ්ටයිටල් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන දන්නේ නැත්නම් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න සබ්ටයිටල් ජෙනරේට් කරගන්න විදිහ. ඔයාලට නැත්නම් මෙතනින් මේ ටෙක්ස්ට් වලට ගිහිල්ලා ඔයාලට මෙතන ටෙක්ස්ට් ඉෆෙක්ට් වලින් ඒ අර ටෙක්ස්ට් එකම පේස්ට් කරලා දාන්නත් පුළුවන්. දැන් ඔයා හිතනවා මෙන්න මෙතනින් ගත්ත අපේ මේක මේජර් කොපි කරා. ඔයා යන්න නැවතත් කැප් කට් එකට මෙතනින් ඇඩ් කරා. ඊට පස්සේ මෙන්න මෙතන මේක උඩ ක්ලික් කරා. මේ විදිහට මේක මෙතනින් පේස්ට් කරා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් සයිස් එකම අඩු ගන්න පුළුවන්. ඒ ටික වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක මේ විදිහට අඩු ගන්න පුළුවන්. ඒ කියන්නේ එකක විතරක් නෙමෙයි මේ ඔක්කොම සම්පූර්ණ ෆොන්ට් සයිස් එක අඩු ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට වීඩියෝ එකේ සයිස් එකට අඩු වෙන මෙන්න මේ ටෙක්ස්ට් එක දාන්න පුළුවන්. ලයින් එකකටද දෙකකටද දාන්නේ. ඒ විදිහට බලලා ඔයාලට මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. සුපිරි මැච් එකක් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න ආයේ මෙන්න මේ දේවල් ගැන තමයි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි තුමු හැමෝටම සුබ දවසක්.